සියලු දෙනාටම සුබ දවසක්. අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ එන්ජින් ලයිනර්ස් සම්බන්ධව. ඔයගොල්ලෝ දන්නවා පිස්ටන් එක සිලින්ඩර් එක ඇතුලේ වැඩ කරන්නේ. ඒතකොට මේ සිලින්ඩරේට අපි කියනවා ස්ලීව් කියලා. නැත්නම් ඇතුලට කියනවා බෝර් එක කියලා. එතකොට තවත් වචනකින් අපි හඳුන්වනවා මේක මේ ලයිනර්ස් කියලා. එතකොට සාමාන්‍ය ටෙක්නිකල් වචනය තමයි මේකට ලයිනර්ස් කියන එක. ඒකට අපි සාමාන්‍යයෙන් ස්ලීව් කියලා මේ භාවිතා කරනවා. ඉතින් ඒ සම්බන්ධව අද වීඩියෝ එකක් මම මේ කීප දෙනෙක්ගේ ඉල්ලීමක් අනුව තමයි මේක මම කරන්නේ. එතකොට අපි ලයිනර්ස් කියලා කියන මෙන්න මේ වගේ කොටසකට මේක ඇතුලේ තමයි පිස්ටන් එක වැඩ කරන්නේ. මේ සිලින්ඩරේ ඇතුලේ මේකට අපි කියන ඇතුලට බෝර් එක කියලා කියනවා. මේක අපි කියනවා සිලින්ඩරේ කියලා. ඊට පස්සේ මේක අපි දැන් හඳුන්වන්නේ ලයිනර්ස් කියලා. එතකොට මේ දෙක තමයි මේ එන්ජින් වල භාවිතා කරන්නේ. එතකොට මේක ඇවිල්ලා මේ අපි වෙට් ලයිනර් කියලා කියනවා. එතකොට මේකේ අනිත් එක ඩ්‍රයි ලයිනර්. එතකොට මේ දෙකේ මොකද්ද වෙනස? ඇයි මේ වර්ග දෙකක් වෙන්නේ? එක වර්ගයක් ඇයි භාවිතා නොකරන්නේ එන්ජින් වල? ඒක තමයි මම මේ කියා දෙන්න බලාපොරොත්තු වෙන්නේ දැන්. එතකොට මේකට අපි කියනවා ඩ්‍රයි ලයිනර් කියලා. සිංහලෙන් කියනවා වියලි ලයිනර්. මේකට කියනවා වෙට් ලයිනර් කියලා. මේක ඇවිල්ලා තෙත් ලයිනර්. එතකොට මේ ලයිනර්ස් දෙකම අපි පිට් එකේ ටයිප් පිට් එකේ බස්සලා තියෙන. තදේ බස්සලා තියෙනවා එන්ජින් බ්ලොක් එකට. එතකොට මේක ඇවිල්ලා අපි බෝර් කරන සිලින්ඩරයක් මේක. මේක බෝර් කරනවා කියන්නේ අපි කපලා නැවත පාවිච්චි කරන්න පුළුවන් අපිට. කියන්නේ 6 පාරක් වගේ අපිට මේක පාවිච්චි කරන්න පුළුවන් කපලා. නමුත් මේක කපන්නේ අපි මේක කෙලින්ම ස්ලිව් එක ගෙවුනන් පස්සේ අලුත් එකක් මේකට පිට් කරනවා. ඊට පස්සේ මේක අපි 6 පාරක් කපලා තමයි මේක අයින් කරන්නේ. උතර මේකේ වෙන මේක ස්ටෑන්ඩඩ් මට්ටමේ තියෙන නිතරම අලුත් ස්ලිව් එකක් තමයි අපි යොදන්නේ. මේක ගෙවුනන් පස්සේ අපි 6 වතාවක් අපිට කපන්න පුළුවන් 125 25ට. ඒ කියන්නේ මිලිමීටර් 0.25 සිට අපිට කපන්න පුළුවන් 0.50 0.5 බිංදුව 0.75. ඒ වගේ මිලිමීටර් එකමාර දක්වා අපිට මේ සිලින්ඩරේ කපලා නැවත පාවිච්චියට ගන්න පුළුවන්. එතකොට මේකේ තියෙන ඕරින් දෙකක් දාලා ඔයාලට පේනවා මේකේ නෑ ඕරින් දෙක. එතකොට ඒකේ විශේෂත්වයක් තමයි මේ ඕරින් දෙකක් යොදා ගන්න එක මේ වෙට් ලයිනරේට. ඒකට හේතුව මම කියන්නම්. එතකොට මේකේ මේ කෙලින්ම එන්ජින් බ්ලොක් එකට බස්සලා තියෙනවා. නමුත් මෙතන වලට පේන මේ එන්ජින් බ්ලොක් එකේ මේ ඝනකම පෙන්නලා තියෙනවා මම මේ. දැන් වතුර කෙලින්ම මේ ස්ලිව් එකේ වදින්නේ නැහැ. දැන් මෝටර් සයිකල් වල නම් එන්ජින් බ්ලොක් එක හුලකින් කූල් වෙනවා. දැන් මේකත් කූල් කරන්න ඕනේ අපිට. නමුත් මේකේ වතුර කෙලින්ම මේ ස්ලිව් එකේ වදින්නේ නැහැ. මේකේ හොඳ කූලින් සිස්ටම් එකක් තියෙනවා. හේතුව මොකද? මේකේ වතුර ටික වදින්නේ මේ ලයිනර් එකේ. එන්ජින් බ්ලොක් එකේ නෙමෙයි. දැන් මේ තියෙන බ්ලොක් එක. මේ බ්ලොක් එකේ තමයි වදින්නේ මේ වතුර ටික. ඊට පස්සේ මේකේ තාපය මේ බ්ලොක් එකට ගිහිල්ලා බ්ලොක් එකෙන් තමයි මේ එන්ජින් එක නිවන්නේ. ඒතකොට වතුරෙන් නිවන්නේ එන්ජින් බ්ලොක් එක. ඒතර බ්ලොක් එක නිවෙද්දි මේ සිලින්ඩරෙත් නිවෙනවා. මේකේ වෙන්නේ කෙලින්ම මේ වෙට් ලයිනර් එක ජලය සමග සම්බන්ධයෙන් තමයි අපි මේකට තෙත් ලයිනර් කියලා කියන්නේ. කෙලින්ම මේ සිලින්ඩර් මේ ලයිනර් එක අපිට ලයිනර් එක නිතරම තෙත් වෙලා තියෙන්නේ. ඒකට අපි කියනවා වෙට් ලයිනර් කියලා. නිතරම තෙත් වෙලා තියෙන්නේ. මේකේ වතුර වදින්නේ නැහැ. වතුර වදින්නේ එන්ජින් බ්ලොක් එකේ. ඒතකොට මේකේ කූලින් සිස්ටම් එක හොඳයි. මේක පොඩ්ඩක් තරම ප්‍රමාදයි කූලින් සිස්ටම් එක මේ එන්ජින් එක කූල් වීම මේකේ හොඳින්ම සිද්ධ වෙනවා. මොකද මේ කෙලින්ම මේ රත් වෙන කොටස මේ වතුර ටික වදින්නේ. නමුත් මේක වදින්නේ එන්ජින් බ්ලොක් එකේ. ටිකක් ප්‍රමාදයි. නිවෙනවා මේක හොඳටම හොඳයි මේකේ මේ කූලින් සිස්ටම් එක. හොඳින් නිවෙනවා එන්ජින් එක ඉක්මනට නිවෙනවා. සාමාන්‍ය මේ 1600 cc එන්ජින් එකක් ගත්තොත් අපි 1600 cc ප්‍රමාණය එන්ජින් ස්ලීව් එකක් කියලා හිතන්නකෝ එන්ජින් බෝර් එකක් කියලා හිතන්නකෝ. එතකොට මේකේ ඩයමීටර් එක ඇවිල්ලා විස්කම්බ ඇවිල්ලා මිලිමීටර් 81යි. මිලිමීටර් 81යි. ඊට පස්සේ අපිට මේක කපන්න පුළුවන් 0.25ට. 81යි 0.25ට. ඊට පස්සේ අපිට 81යි 0.5 බිංදුවට කපනවා. ඊට පස්සේ 0.75ට කපලා ඊට පස්සේ මිලිමීටර් එකට කපන්න පුළුවන්. අපිට එකයි 0.25ත් කපන්න පුළුවන්. 0.5 බිංදුවට කපන්න පුළුවන්. ඒකට අපි කපනවා 6 පාරක් මේක. එතකොට දැන් සාමාන්‍යයෙන් මාකට් එකේ පිස්ටන් තියෙන විදිය අනුව තමයි අපිට මේක කපන්නේ. ගොඩක් වෙලාවට මේ මිලිමීටර් එකකින් අපිට නවත්තන්න වෙනවා. මොකද පිස්ටන් නැහැ එතනින් එහා. එතකොට අපිට කපන්න පුළුවන් 4 පාරක් මේ සිලින්ඩරේ.
ඒතකොට ස්ටෑන්ඩඩ් මට්ටමෙන් පස්සේ ස්ටෑන්ඩඩ් මට්ටම තමයි මිලිමීටර් 81 කියන්නේ. ඊටින් පස්සේ අපිට මේක 4 පාරක් කපන්න පුළුවන්. ඕවර්සයිස් පිස්ටන් 4ක් අපිට භාවිතා කරන්න පුළුවන්. ඊට පස්සේ තමයි අපි මේක ස්ලිව් එක අයින් කරන්නේ. ඊට නැවත ස්ටෑන්ඩඩ් මට්ටමට එනවා. මේකේ ගෙවුනන් පස්සේ ස්ලිව් එක අයින් කරනවා අපි අලුත් ස්ලිව් එකක් අපිට දාන්න පුළුවන්. එතකොට මේකේ අපිට පිස්ටන් නැවත පාවිච්චි කරන්න පුළුවන්. පිස්ටන් අලුතෙන් රින්ස් දාලා ස්ලිව් එක අරගෙන ඒ පරණ පිස්ටන් එකම ඩැමේජ් නැත්නම් අපිට පිච්චිලා නැත්නම් ඒක භාවිතා කරන්න පුළුවන්. මේක එහෙම නෙමෙයි. මේකේ ඕවර්සයිස් පිස්ටන් අපිට අවශ්‍යයි. ඉස්සෙල්ලා දින 81 පිස්ටන් ඊට පස්සේ අපිට 81.25 පිස්ටන් ගන්න වෙනවා. ඊට පස්සේ 81.5 බිඳුවේ පිස්ටන් යොදා ගන්නවා. ඉතින් මේක පිස්ටන් අපිට කපන සැරේට මාරු ගන්න. නමුත් මේකේ ඒ පිස්ටන් එකව නැවත අපිට භාවිතා කරන්න පුළුවන්. ඉතින් මේ ඕරින් දාලා තියෙන්නේ මේ මෙතන තියෙන උඩ තියෙන වතුර ටික මේ පල්ලේ සම්ප් එකට එකතු වෙනවට. ලීක් වෙනවට. එතකොට මෙතන ඕරින් දෙකක් දාලා තියෙනවා. මෙතනින් මේ වතුර ටික මේ සම්ප් එක දිහාට ගලාගෙන ඉන්නේ නැහැ, ලීක් වෙන්නේ නැහැ. මේක දුර්වල වුණොත් එහෙම මේ රින්ස් කැඩුනොත් එහෙම මොන හේතුවක් නිසා හරි මේ උඩ තියෙන වතුර ටික එන්ජින් බ්ලොක් එකේ තියෙන වතුර ටික සම්ප් එකට එකතු වෙනවා. ඉතින් ඒක වළක්වන්න තමයි මෙතන ඕරින් දෙකක් දාලා තියෙන්නේ. මේකේම ගැටලුවක් නැහැ. මේක පිට් එකේ බස්සලා තියෙන වතුර මේ ඈතින් තියෙන නිසා සම්ප් එකට වතුර ටික එන්නේ නැහැ. මේකේ එන්න පුළුවන්. එතකොට මම ඕරින් දෙක වලට පෙන්නන්න. දැන් මේ තියෙන්නේ ඒ ඕරින්. මම එකක් ගල්ලා තියෙනවා. මේ ඒ ඕරින් එක තමයි මෙතෙන්ට දාන්නේ. මේ කට්ටේට ඔහම. මම දානවා. මම දාලා මේක බස්සන්න ඕනේ පල්ලයට. දැන් මේකේ තුනක් තියෙනවා. මේකේ මෙතනත් එකක් තියෙනවා. ලොකු එකක් දාලා දෙන උඩට. උඩින් වතුර ටික පාලනය වෙන. ඊට පස්සේ යට දෙකක් දාලා තියෙනවා. තුනකින් මේ වතුර පල්ලයට එම මේ පාලනය. යට තියෙන සම්ප් එක. ඒ සම්ප් එකට මෙතන තාම වතුර තියෙන්නේ මේ රැඳිලා. මෙතන උඩ හෙඩ් එක. එතකොට මෙතන ගෑස් කට්ටියක් දාලා තියෙන්නේ. එහෙ තියෙන වතුර මෙහෙ ඉන්නේ නැහැ. ඒතර මෙහෙ තියෙන වතුර එහාට යන්නේ නැහැ. ගෑස් කට් එක ලීක් වුණොත් තමයි මේ වතුර එහාට සම්බන්ධ වෙන්නේ. ඒතර වතුර ටික මේ සිලින්ඩර් ඇතුළට යනවා. ගෑස් කට්ටිය ලීක් එකක් ආවොත් මෙහෙ තියෙන වතුර ටික මේක ඇතුළට ගිහිල්ලා ඊට පස්සේ සම්ප් එකට බහිනවා. එහෙනුත් බහිනවා. මෙතනුත් බහින්න පුළුවන්. ගොඩක් වෙලාවට බහින්නේ මේ ගෑස් කට් එක ලීක් වුණාම මෙතනින් සිලින්ඩර් එකට බහලා එළිම වතුර ටික සම්ප් එකට යනවා. ඊට සම්ප් එකේ ඔයිල් මට්ටම වැඩි වෙනවා. එතකොට අපි නැවත ගෑස් කට්ටයක් යොදන්න වෙනවා මෙතන. ඒතර වතුර රැඳිලා තියෙන්නේ මෙන්න මේ කොටසේ. වලට පේනවා. ඉතින් මේකේ මේ කූලන්ට් දාලා තියෙනවා. මලකඩ කාලා නැහැ. පොඩි මලකඩ ටිකක් තියෙනවා. කලින් වතුර නොදා මේ කූලන්ට් නොදා දුවන්නේ නැති. නමුත් මේකේ කූලන්ට් දාලා තමයි වැඩිපුර දුවලා තියෙන්නේ. නැත්තම් මේක මලකඩ කනවා ගොඩක් වෙලාවට. මේ විදිහට මේ පාටට නෑ මේක. ඒතර මේ වතුර ටික ගැටෙන ප්‍රදේශය තමයි මේ තියෙන්නේ. මේ ටික තමයි වතුර ටික ගැටෙන. ඒතර මේක වතුර කෙලින්ම වදින නිසා මේක වෙට් ලයිනර් කියලා අපි කියනවා. නමුත් අර ඩ්‍රයි ලයිනර් එකේ ඈතින් වදින වතුර ටික. මේකට ටච් වෙන්නේ නැහැ. එන්ජින් බ්ලොක් එක තමයි නිවන්නේ. බ්ලොක් එකට තමයි මේක සම්බන්ධ. ඒතර කෙලින්ම මේකට වතුර වදින්න තියෙන නිසා අරකට ඩ්‍රයි ලයිනර් කියලා අපි කියනවා. වීලි ලයිනර් කියලා. ඔය දෙක තමයි මේකේ තියෙන ලොකුම වෙනස. ඒතර මේක නැවත අපිට පාවිච්චි කරද්දී අලුත් ලයිනර් එකක් මේ සිලින්ඩර් එක ගෙවුනහම මේ අපිට අලුත් ලයිනර් එකක් නැවත පාවිච්චි කරන්න පුළුවන්. ඒ පිස්ටන්ම අපිට භාවිත කරන්න පුළුවන්. මොකද මේ නිතරම තියෙන ස්ටෑන්ඩඩ් මට්ටමේ. ඒ කියන්නේ කපවු මට්ටම. අපි 81 ගත්තොත් එහෙම මේක 81ටම නැවත අපි පාවිච්චි කරන්නේ. ඒතර පිස්ටන් ලොකු ඒවා දාන්නේ තියෙන පිස්ටන් එකම අපිට පිස්ටන් රින්ස් දාලා මේ ස්ටෑන්ඩඩ් පිස්ටන් රින්ස් දාලා නැවත පාවිච්චියට ගන්න පුළුවන්. මේක ලොකු ලොරි එක ස්ලිව් එකක්. මේක මේ ගොඩක් ගෙවිලා නැහැ මේ සිලින්ඩරේ. මෙතනින් අපිට අත දාපුවාම මේ කට්ටයක් ආවේ වැටෙනවා. නමුත් මේ වැටෙන්නේ නැහැ. නමුත් අනිත් සිලින්ඩර් මේකේ එන්ජින් එක 6 සිලින්ඩරයක් වාගේ මේ අනිත් සිලින්ඩර් ටික මේ කැපිලා ඇති මට හිතෙන්නේ. බෝර් එක කැපිලා ඇති හින්දා මේකත් අයින් කරලා. එතකොට අර හොඳ එකත් අයින් වෙනවා. අපිට ස්ලිව් 6ක් කියන 6ම දාන්න වෙනවා. මේ ඉතාලම හොඳ මට්ටමේ තියෙනවා මේක. නැවත පාවිච්චි කරන්න පුළුවන් මට්ටමේ. නමුත් අපිට ස්ලිව් සෙට් එකම දාන්න වෙන නිසා අපිට ඒ සියල්ලම අයින් කරලා අලුතෙන් රිප්ලේස් කරන්න වෙනවා මේ සිලින්ඩර්ස්. වීඩියෝ එක සම්බන්ධ මොන හරි ගැටලුවක් තියෙනවා මට කතා කරන්න. එහෙම නැත්නම් කමෙන්ට් කරන්න. channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. bell icon එක click කරන්න. නැවත වීඩියෝ එකකින් හමු වෙනතුරු ආයිබෝවන්.